සුබ දවසක් ඔයාලට. අද මම වීඩියෝ එකෙන් දාන්න යන්නේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා බිම්මල් රෑට කඩන්න නැතුව කොහොමද රෑට පිපෙන්න තියෙන ඒවා ගැන මහ ලොකු දැන් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය පිපෙන්න තියෙන බිම්මල් ගොඩක් පිපුණාම රෑ වෙලා කඩනවා උදේ කඩන්න ඉතුරු ටික තියලා. එහෙම වෙන්නේ නැතුව උදේම කොහොමද හැමදාම උදේට කඩා ගන්න කොහොමද අර පිපිච්ච වැඩි වෙන බිම්මල් කොහොමද කරන්න කියලා අහලා තිබ්බා. ඒ අහලා තිබ්බාට තමා මේ වීඩියෝ එක බලන්න. ඔයාලා කටවල් අරිද්දී ගොඩක් කට්ටිය මන් දන්න විදිහට කටවල් අරින්නේ එක්කෝ උදේ වරුවේ තමා කටවල් අරින්නේ. එහෙම දැන් කොහොම කටවල් අරියා සාමාන්‍යයෙන් මලක් කෙන එක අපිට කියන්න බෑ උදේ වරුවේ දෙන්නේ හවස වරුවේද මල එන්නේ කියලා. ඒතර මල පිපෙන්නේ උදේ වරුවේද හවස වරුවේද කියලා කියන්න බෑ. එහෙම වුණාම සාමාන්‍යයෙන් හවස් වරුවක කටවල් අරිනවා අපි නම් කරන්නේ හවස් වරුවල් වල තමයි කටවල් අරින්නේ. සාමාන්‍යයෙන් 3න් 5 වගේ තමයි කට අරින්නේ. උදේ ඇරියා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොම ඇරියත් ඔයාලා ඒක රොටේෂන් එකක් විදිහට හදා ගන්න ඕනේ මල් කැඩෙද්දි. ඔයාලා හිතන්න අද චූටි මල් පොකුරක් ආවා කියලා. එතකොට අද ඉඳන් එන මල් පොකුර සාමාන්‍යයෙන් දවස් දෙකමාරක් ඇද්දි ලොකු වෙනවා. ඔයාලා චූටිම කාලේ හරි ඊළඟ දවසේ සාමාන්‍යයෙන් හවස් වෙද්දි මේවා ලොකු වෙනවා කියලා හිතෙනවනේ. දැන් අද ඔයාලා උදේ මලක් කැඩුවොත් මේක පිපිලා නෑ අද හවසට කඩා ගන්න පුළුවන්. එහෙම කියලා ඔයාලා මේ මල් පොකුර තියනවා. එහෙම කරන්නේ නැතුව ඔයාලට මේ විදිහට කරන්න පුළුවන්. ඔය මල් පොකුරු වල සමහර මල් ලොකුවට හැදෙනවා. හැබැයි මේක මේ මහ පරිමාණයක් කරන කට්ටියන්ට කියන්නේ සාමාන්‍යයෙන් මල් පැකට් 50 60 ගන්න කට්ටියට මේ කරන ක්‍රමය අමාරුයි. පොඩියට කරන කෙනෙක් නම් මේ ක්‍රමය ලේසියි. මම ක්‍රම දෙකම කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් පොට් 5000ට වගේ පැකට් 50ට අඩුවෙන් කඩන කට්ටිය මේක කරන්න පුළුවන්. අද උදේ කඩද්දි හවස කඩන්නත් ලොකු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ හවස කඩද්දි ලොකු වෙයි කියලා හිතන මල් තියෙනවා නම් ඔයාලා මල් කීනෙත්තේ ඒ ලොකු වෙච්ච මල් ටික උදේට කඩලා ගන්න සාමාන්‍යයෙන් වෙන ටික. ඊළඟ දවසේ උදේට කඩා ගන්න තියන්න. දැන් සාමාන්‍ය මල් පොකුරක් ගත්තහම මල් පොකුරුවේ කිනිති වල එක එක මල් වල සයිස් තියෙනවා. ඊළඟ දවසේ කඩන්න පුළුවන් තියෙන ඒවා ඒ විදිහටම තියන්න. ඒ කිනිත්තේ ලොකු වෙනවා කියලා හිතන ඒවා සාමාන්‍ය යෝගට් පින්ඩ වඩා චූටි ඒවා ඔයාලා පේපර් කටර් එකකින් කපලා ගන්න. ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මල සවුත් වෙන්නේ නැහැ. ඔයාලට ඊළඟ දවසේට ඊළඟ මල් ටික අර චූටි මල් ටික ලොකු වෙලා ගන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍ය පැකට් 50 60 ගන්න කට්ටියන්ට ඕක ඒක මල් පොකුර කඩ කඩ ඉන්න බෑ කප වෙලා යන නිසා. මොකද පැකට් ගොඩක් ගහන්න ඕනනේ. ඒ කට්ටියන්ට කරන්න තියෙන වෙනම ක්‍රමයක්. එයාලා කරන්න ඕනේ එයාලා රොටේෂන් එකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ හැමදාම උදේට හවසට ලොකු වෙයි කියලා හිතන මල් ටිකත් එදා උදේට කඩා ගන්න. ඊළඟ දවසට කඩා ගන්න දැන් අපි කියමුකෝ අද උදේ කඩාගත්තාම අනේ පිපෙලා නැහැ හවස් වෙද්දි කඩා ගන්න පුළුවන් තව තිබ්බහම බර වැඩි වෙනවා කියලා කිසිසේත්ම බිම්මලක ලොකු පිපිච්ච වැඩි වෙච්ච කියන්නේ අර වටේ රේණු ඈත් වෙච්ච බිම්මලක බර වැඩි වෙන්නේ නැහැ. බිම්මලක රේණු ඈත් වෙච්ච නැති එකක නම් බර කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 2 කාසියටත් වඩා ලොකුවට තිබ්බොත් නම් ඒක අර ලොකු ඉතුරු ඒවා කපලා අරගෙන චූටි ඒවා තුනොත් ඊළඟ දවසට නිකන් ඒවා ලොකු වෙනවා. නමුත් සාමාන්‍යයෙන් අර අපි කියන්නේ පොඩියට තියෙන ඒවා ඒ කියන්නේ අපි ගත්තොත් අර දැන් ඔයාලා යෝගට් කප් එකේ සයිස් එකට තිබිලා තවත් ලොකු වෙනකන් තියෙනවා. ඒ කියන්නේ තියන්න ඕන කියලා හිතන කට්ටියනේ බර වැඩි වෙනවා කියලා. එහෙම ඒ වගේ කොහෙත්ම බර වැඩි වෙන්නේ නැහැ. දැන් ඔයාලට පේනවාද මේ මගේ වීඩියෝ එකේ මේ මම මේ කරලා තියෙන මල් වල අර කඩපු වල් දැක්ක ඇති කඩපු මලේ පොකුර කඩද්දි ඒ මල් වල රේණු වගේ ඈත් වෙලා. ඒ රේණු ඈත් වුණා කියලා ඒවා බර වැඩි වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් යෝගට් පියන ගානට තියනවා නම් ඒ ගාන තමා හරි බර. චූටිම මලක් යෝගට් පියන ගානට එනවා නම් ඒක සාමාන්‍ය බර වැඩි වෙනවා. යෝගට් පියන ගාන එකක් ඊට වඩා පිපෙන තිබ්බ කියලා බර කොහෙත්ම වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා පිපෙනවා වැඩි වෙනවා කියලා ඊළඟ දවසේ උදේ කඩන්න තියෙන එක හවසට කඩලා තියන්න යන්න එපා. ගොඩක් කට්ටියටගේ
එන ප්‍රශ්නයක් තමයි හවස කියන්නේ උදෙත් කඩලා හවස කඩන්න මේවා පිපිලා මදින කියලා තියෙන කට්ටිය ඉන්නවා. එහෙම වුණාම මේවා කඩන්න යන්න එපා. ඒ නිසා ඔයාලා උදේ කඩන්න හවසට කඩන්න තියන්න නැතුව කඩන්න එහෙම හවසට කඩන්න බැරි වෙන්න ඔයාලා උදේට කඩා ගන්න. එතකොට පැකට් ඉතුරු වෙන්නේ නැහැ, වතුර ගතිය එන්නේ නැහැ. දැන් මේ මගේ පැකට් වල එහෙම සමහර ඒවා ඔයාලා පේනවා ඇති. මම ඔය මේ රොටේෂන් එක හදාගන්නකම් සාමාන්‍යයෙන් මම රොටේෂන් එක හදාගන්නේම දවස් 2ක් විතර යනවා. කියන්නේ හවස කඩන්න නැතුව හැමදාම උදේට කඩා ගන්න රොටේෂන් එක හදාගන්න දවස් 2ක් 3ක් විතර යනවා. එහෙම තියාගෙන මේවා කරපුවම මගෙත් ඔයාලා පේනවා ඇති මැද හරියටම එතන මේ පිපිලා වැඩි වෙච්ච මල් තියෙනවා. ඔයාලට පිපිලා වැඩි වෙච්ච මල් හොයාගන්න පුළුවන් අර වටේ දාරේ ඉහිරිලා. හරි විදිහට තියෙන මල් වල වටේ දාරේ ඉහිරෙන්නේ නැහැ. රවුමට ලස්සනට තියෙනවා. ඒ විදිහට හරියට කරගන්න බැරුව හවසට අනිවාර්යෙන් කඩා ගන්න අවශ්‍යතාවය තියෙනවා. නැත්නම් ගොඩක් කට්ටිය හවසට අමාරුයි නම් උදේට කඩා ගන්නවා නම් හවස කඩලා උදේ වෙනකන් තියාගන්න ක්‍රමය මම කියලා දෙන්නම් වෙනත් වීඩියෝකින්. අවශ්‍ය කට්ටිය අවශ්‍යයි කියලා හරි මේ වීඩියෝ ඕන කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එයාලට මම අනිවාර්යෙන් මේ වීඩියෝ එක ගේන්නම්. හොඳම දේ තමයි ඉතින් හවස කඩන්න නැතුව උදේ කඩන එක. මොකද හවස කඩලා පිපිච්ච වැඩි ඒවා කඩනවා කියලා කඩලා උදේට වෙනකන් තිබ්බාම ඒකේ දවසක්ම පැය 24ක් වගේ තියෙනවා. එහෙම වුණාම ඉක්මනින් සවුත් වෙන්න බලනවා. කඩලි වල කඩේට දාලි වල දවසක්වත් සමහර වෙලාවට තියාගන්න බෑ. සමහරලාට වරුවක්වත් තියාගන්න බෑ. මල් කහ වෙනවා, වතුර වගේ ගැලනවා. ඒ වගේ ප්‍රශ්න එනවා. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි ඔයාලා මල් උදේට කඩලා දවසක් හරි තියාගන්න බලන එක. මොකද දවස් දෙකක් ගොඩක් විම්මල් පැකට් දවස් දෙකක් තියාගන්න බෑ කඩවල වල. ගොඩක් කඩවල වල අයින් කරනවා. අලුත් පැකට් දාපුවාම අනික පරණ පැකට් තියෙන තැන්වල අලුත් පැකට් දාපුවාම පරණ පැකට් කොහොමත් විකිනෙන්නේ නැහැ. අලුත් පැකට් ටික විතරයි විකිනෙන්නේ. මොකද දින ගහන නිසා. ඒ වගේ හේතු නිසා ඉතුරු වෙන්න බලනවා. ඉතින් හොඳම දේ තමයි හවස කඩා ගන්න නැතුව උදේ කඩා ගන්න එක. හවස කඩා ගන්න නැත්නම් හවස සමහර අයට වැඩ තියෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙන කට්ටියන්ට උදේ කඩා ගන්නම වෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම එයාලට වෙනම වීඩියෝ එකක් ගේනම්. කොහොමද හවස කඩාගෙන උදේ වෙනකන් කිසි ප්‍රශ්නයක් නැතුව දවසක් හරි තියාගන්න කොහොමද කියලා.